මං හිතන්නේ දවස ගානේ මේ රටේ ජනතාව පීඩාවට පත්වන කරුණු කාරණා මේ රජය යටතින් සිද්ධ වෙනවා. පහුගිය දින ගණනාවක් අපි ගත කරා මං හිතන්නේ උෂ්ණත්වය ඉහළම මට්ටමකට ඇවිල්ලා ජනතාවට දරා ගන්න බැරි තරමට AC එකක් ෆෑන් එකක් නැතුව නිදා ගන්න බැරි තත්වයකට ජනතාව පත්වන තරම් විදිහේ විශාල උෂ්ණත්වයක් රට තුළ ක්‍රියාත්මක වුණා. ඒකෙන් පස්සේ වර්ෂාව ලැබෙන්න ගත්තා. වර්ෂාව අද වෙනකොට නැවතත් ජනතාවට පීඩා කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. එළවේලි උතුරා යන තත්ත්වයට පත් වෙලා තියෙනවා. වැව් ටික ස්පිල් කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. වගේම ගම්මාන යට කරන් යන තත්ත්වයට මේ කටයුතු නිර්මාණය වෙමින් තියෙනවා. දිත්වාසිලි කුණාටුව නිසා පිළිසකර කළ යුතුව තිබුණු ඒ වැලි කොට්ටක ගහ తాවකාලිකව කටයුතු කරපු අවසන් කරපු කටයුතු නැවත කඩම් බිඳන් යන තත්ත්වයට පත් වෙමින් තියෙන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේ සබහා ධර්මයේ පවා අද වෙනකොට මේ රජයට විරුද්ධව නැත්නම් මේ රජය මතින් ජනතාවට පීඩාවට පත් කරන තැනට කටයුතු කරමින් සිද්ධ වෙනවා කියන එක තමයි අපිට පේන්න තියෙන කාරණේ. ඊට එතනින් බත්තහම අනිත් පැත්තෙන් රජයේ පැත්තෙන් එහෙන කටයුතු. දැන් අපි දැක්කා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා නැවත කෙඳිරි ගාන හදක් ඇහැමින් තියෙනවා පැලවත්ත පැත්තෙන්. එතුමා කියනවා ඉන්ධන සඳහා රජයේ විසින් රුපියල් ඩීසල් වලට විශේෂයෙන්ම ඩීසල් වලට 792ක පිරිවැයක් තියෙනවා. ඒක රජයේ පැත්තෙන් 100ක ආවරණයක් ලබා දෙන්න සූදානම්. ඒ කියන්නේ නොකියා කියන්නේ ඉන්ධන ඩීසල් ලීටරය 692ක් දක්වා මිල ඉදිරියේදී ඉහළ නැංවීමට සිද්ධ වෙනවා කියන එකද කියලා සැකයක් අපිට තියෙනවා. ඒ කියන්නේ ජනතාව සූදානමින් ඉන්න ඕන ඩීසල් ලීටරයක් හෙට අනිද්දා වෙනකොට එක පාරකින් හෝ දෙපාරකින් තුන් පාරකින් මේ යුදමය තත්ත්වය තවදුරටත් පැවතුනොත් අපේ රටේ ජනතාවට පරිභෝජනය කරන්නට 692ක් දක්වා ඉහළ යෑමකට සූදානම් වෙන්න කියන පෙර සූදානම් කිරීමක්ද මේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඊයේ පෙරේදා කරපු ප්‍රකාශය කියන එක අපිට සැකයකට තුරු දෙන කාරණයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අපි විශේෂයෙන් ප්‍රශ්න කරන්නේ මෙවැනි අර්බුද ලෝකයේ සිද්ධ වෙනකොට ගෝලීය වශයෙන් මේ අර්බුද වලට ලංකාවේ පැවතිච්ච වෙනත් රජයන් මුහුණ දෙනකොට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ මෙම කණ්ඩායම මොනවද එදා ප්‍රකාශ කරපු කාරණා කියන එක අද බොහොම පැහැදිලිව සමාජ මාධ්‍ය තුල සැරිසරමින් තියෙනවා. එතුමලා මහා විශ්වකර්මයන් විදියට ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් ජනතාවට පිහිටවන්නට රජයට බලපෑම් කරන්නට මෙහෙම එතුමලා හිටියනම් අපි මෙහෙමයි කරන්නේ වරායෙන් බාන මිදලට ඉන්ධන ලබා දෙන්න 133කින් විදුලිය කප්පාදු කරන්න ජනතාවට සහන දෙන්න විවිධ දේවල් මේ ගෝලීය වශයෙන් දැන් අද යුද්ධමය තත්වයක් තුල නැව් ගමනාගමනට යම්කිසි බාධාවක් වෙලා ඉන්ධන මාර්ග අවහිරවිතාවයකට පත් වෙලා තියෙනවා විතර. හැබැයි අපි දැක්ක කොවිඩ් සමය තුල මේ රටේ මිනිස්සුන්ටවත් ඇවිදින්න බැරි තත්ත්වයක් තිබුණා. රට ඇතුලේ අභ්‍යන්තරේවත් යන්න බෑ. ජාත්‍යන්තර වශයෙන් ගමන් කිරීම බොහොම සීමාවට ලක් වෙලා තිබුණා. ඉතින් එහෙම තියෙන යුග වකවානු වල මාලිමාවේ අද නියෝජනය කරන පිරිස් එදා විපක්ෂයේ ඉඳගෙන මොනවද කිව්වේ? රජයට මොන ආකාරයෙන්ද බලපෑම් කරේ? එහෙම කියපු උදවියට මෙවැනි යම්කිසි අර්බුදයක් වෙනකොට කළමනාකරණය කරගෙන ජනතාවට සහන දෙන්නට හැකියාවක් නැති තත්ත්වයට අදපත් වෙලා තියෙනවා. ජනතාව මතින් සියල්ලම යවන්නට උත්සාහ කරනවා. දැන් විදුලි බිල 118කට එහා ප්‍රමාණයකින් ආණ්ඩුව වැඩි කරලා තියෙනවා. දැන් මෙතනින් නතර වෙන්නේ නැහැ. මෙතනින් නතර නොවි මේක තවත් ඉදිරියට ආණ්ඩුව ගෙනියන්න උත්සාහ කරන විදුලි බිල වැඩිවීමත් එක්ක එතනින් එහාට සියලුම විදුලිය නිසා නිෂ්පාදනයට දායක වෙන සහ සියලුම දේවල් වලට මේ විදුලි පිරිවැය නිදි ඉහළ යාම බලපාන. ඒ හරහා සියලු භාණ්ඩවල මිල ඉහළ යාමට ඉදිරියේදී නියමිතයි. ඒ වගේම දෙවනියට කසකාරයා විදියට ජලය මොකද විදුලිය විශාල වශයෙන් අවශ්‍යයි ජලය නිෂ්පාදනය කිරීමට. පිරිපහදු කරපු ජලය පානීය ජලය නිෂ්පාදනය කළ ජනතාවට බෙදා හැරීම සඳහා ජල අමාත්‍යන්ත නැත්නම් වෝටර් බෝඩ් එකට මේ පිරිවැය දරා ගන්නට වෙනවා. ඒතකොට ඒ අය මේ විදුලිය ඉහළ යාමත් එක්ක එයාගේ පිරිවැය ආවරණය කර ගැනීමට ජල බිල්පතටත් මේ වැඩේ කරනවා කියන එක බොහොම සිකුරුයි. හැබැයි අපි විශේෂයෙන්ම මේ විදුලි බිල ඉහළ යාම පිටුපස්සේ තියෙන්නේ මොකද්ද කියන එක පුතුමලා දන්නවා. මේ ලෝක ඉන්ධන අර්බුදේවත් මේ යුද්ධේවත් කියන කාරණයට කලින් අපි මේක අපේ රට විදියට ගිලගන්නේ ගල් අඟුරු වංචාව නිසා කියන එක මේ රටේ කුඩා දරුවෙක් ඉඳන් දන්න නිසා ගල් අඟුරු වංචාවේ පිරිවැය ජනතාව මත පටවන්නේ නැහැ කියලා වහසිබස් දොඩපු අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ එතුමාලගේ ආණ්ඩුව අද මේ සියල්ල පිරිවැය ජනතාව මත පටවනවා කියන්නේ මේයිද මේ සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ සියල්ල අපේ ජනතාව වේගෙන් ගිලගත්තේ මේ ගල් අඟුරු වංචාව නිසා කියන එක පැහැදිලි. ඒ නිසා ගල් අඟුරු වංචාව තුළ මෙතුමුලා කිව්වා ජනතාවට පටවන්නේ නැහැ කියලා. ජනතාව මත පටවන්නේ නැහැ කියනකොටම
ඒක ආවරණය කරගන්නේ කොහින්ද කියන එක බරපතල ප්‍රශ්නයක් තියෙනවානේ. ආණ්ඩුවට ජනතාවගේ බදු ඇරුණාම මම හිතන්නේ අපි ව්‍යාපාරි මට්ටමින් රජයට ලැබෙන ආදායම් බොහොම සොච්චමත් තියෙන. සංචාරකයන් ලැබීම් තියෙන බොහොම සොච්චම්. ඒකට එහෙම තියෙනකොට සියලුම රජයේ පිරිවැය ආවරණය කරගන්න භාණ්ඩාගාරය පුරවන්නේ බදු මතින්. එතකොට ඍජුව මේ කට්ටිය කියපු විදිහට මේ විදුලි පාරිභෝගිකයා මත පටවන්නේ නැහැ කියලා කිව්වට විදුලි පාරිභෝගිකයාගේ මත පැටවුවේ නැතත් වෙනත් විවිධ බදු මතින් මේ සියල්ල ආවරණය කරනකොට භාණ්ඩාගාරයට ලැබෙන මුද මොනවා හරි ආයතනයක් එකම ආයතනයකට විදුලි බල මණ්ඩලයටවත් ගල් අඟුරු ඒ කම්පැනියකටවත් වෙනම ආරුමුදල් ලැබීමේ ව්‍යුහයක් නැහැ ප්‍රභවයක් නැහැ. ඒ නිසා ඒ අයට ලැබෙන්නේ ජනතාවගේ මේ මුදල්මයි භාණ්ඩාගාරයට මුදල් ලැබෙන්නේ බදු මුදල් වශයෙන් තමයි වැඩි වශයෙන්. ඒකට එහෙමනම් භාණ්ඩාගාරයෙන් මේ දේවල් පියවන එදා කියනකොටම විදුලි පාරිභෝජනයට ඍජුව නොදුන්නත් ඒක බදු වශයෙන් තමයි මේ පියව ගන්නට නැතුව මේ ආණ්ඩුවේ කාගේ හරි විශ්වකර්ම කටයුත්තක් නිසා ජනතාව මත පටවන හොයටින්නට හැකියාවක් නැහැ කියන එක එදා ඉඳන්ම අපිට පැහැදිලි. විදුලි බල මණ්ඩලයේ පාඩු ලබන එක භාණ්ඩාගාරයෙන් පිරෙව්වත් භාණ්ඩාගාරයට මුදල් පුරවන්නේ ජනතාව කියන එක පැහැදිලි. ඒ ජනතාව මුදල් පුරවන්නේ බදු මාර්ගයෙන් කියන එක පැහැදිලි. ඒ නිසා ජනතාව මත මේ සියලු අලාභයන්ගේ ප්‍රතිලාභ ලැබෙන්නට සිද්ධ වෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් දැන් ආණ්ඩුව අපි දැන් කමිෂන් සභාපත් කරනවා. කමිෂන් සභාපත් කරලා කටයුතු කරන අතරෙම අපි දැක්කා විවිධ අමාත්‍යවරු කියනවා අපේ හොරකම් ඔප්පු කරන්න හම්බෙන්නේ නැහැ. අපි හොරකම් කරේ නැහැ කියන එක කියන්නේ අපේ හොරකම් ඔප්පු කරලා දඬුවම් දෙන්න අපිට සිද්ධ ඔබතුමාලට හැකියාවක් ලැබෙන්නේ නැහැ කියන එක ආණ්ඩු පැත්තේ කට්ටිය කියන. ඒ නිසා ඒ කට්ටියම කියා පත් කරන කමිෂන් සභාව පිළිබඳව ජනතාවගේ විශ්වාසය කොපමණද කියලා ගැටලුවක් තියෙනවා. ඒ නිසා කමිෂන් සභාව පත් කරලා විවිධ කාරණා කරගෙන මේ හොරුන්ට දඬුවම් දීමක් ආණ්ඩුව පැත්තෙන් සිද්ධ වෙයිද කියන බරපතල සැකයක් අපි තුල තියෙනවා. ඒ නිසා අපි කියන්නේ ආණ්ඩුවට මේ කරුණු කාරණා දිහාවට අවධානයෙන් ඉන්න ඔබතුමාලා දැන් මේ ඔබතුමාලාගේ හොරු ටික අල්ලනවා වෙනුවට දැන් ඔබතුමාලා අපිත් හොරු උඹලත් හොරු කියන කාරණේට යොමු වෙලා තියෙනවා. ඉතින් මෙතුවක් කාලයක් මේකට ජනවරම ඉල්ල ගත්තේම අපි ඔබතුමාලා දන්නවා හොරු අල්ලන්න විශාල කැමැත්තක් තිබුණා. මේ රටේ ජනතාව මේ තරම් ජනවරමක් දුන්නේ මේ රටේ හොරා කාපු හොරු ටික අල්ලන්න ඕන හොරා කාපු මුදල් ටික ආපහු භාණ්ඩාගාරයට එන්න ඕන කියන කරුණ මත පිහිටලා. එතකොට ඒ වගේ විශාල පොරොන්දුවක් දීලා ආපු කට්ටියට හොරු අල්ලනවා කියන කාරණේ අමතක වෙලා තිබුණේ වසර එකමාරකට ආසන්න කාලයක්. තමන්ගේ හොරකම් එකෙන් එක එළියට එනකොට දැන් ඔන්න ඒක වහගන්නට පරණ හොරු අල්ලන්නට මෙයාලට මතක් වෙලා තියෙනවා. පරණත් හොරකම් කරපු නිසා අපි හොරකම් කරන එක අපේ හොරකම් හරි සොච්චම් මේවා පොඩි. ඒ නිසා අපි හොරකම් කරන එක සාධාරණීකරණයට ආණ්ඩු උත්සාහ කරමින් තියෙනවා. අනිත් පැත්තෙන් පරණ හොරු අල්ලන්න තමන් ගාව චෙක්පත් වල නම්බර්ස් පවා තියෙනවා කියලා ආපු කට්ටිය අද සාක්ෂිකරුවන්ට නැත්තම් වින්දිතයන්ට බලපෑම් කිරීම තුලින් අද ජීවිත අහිමි වෙලා තියෙනවා. සමහරු බලනහර කපාගෙන මිය ගිහිලා තියෙනවා. සමහරු ගෙලවැල දාගෙන මිය ගිහින් තියෙනවා. එතුමා ගෙලවැල් දාගෙන මිය ගියපු අය අපි දැක්ක දියුරුම් ප්‍රකාශයක් දීලා තියෙනවා. මේ පරීක්ෂණ කටයුතු කරනකොට කට උත්තර ගන්නකොට අහවලා මිය ගිය ආකාරයෙන් ඔබටත් මිය යන්න ඕනද ගෙලවැල් දාගෙන කියන විදිහේ බලපෑම් කර කර මේ කට උත්තර ලබා ගැනීමට සාක්ෂි ලබා ගැනීමට උත්සාහ කරන බවක් පේනවා. ඒ කියන්නේ පැහැදිලිවම මෙතුමලා ගාව පැහැදිලි සාක්ෂි ඇතිව නෙමෙයි මේ අය පරණ ආණ්ඩු කරපු අයට හොරු කියන ලේබල් එක අලවලා තියෙනවා. ඒ හොරු කියන ලේබල් එක අලවලා දැන් තමන්ගේ රාජ්‍ය බලය පාවිච්චි කරමින් සාක්ෂි නිර්මාණය කරමින් මේ අය හොරු කරන්න උත්සාහ කරමින් තමන්ගේ හොරු ආරක්ෂා කරගන්න උත්සාහ කරන එක තමයි අපිට පැහැදිලිව පේන්නේ. ඒ නිසා අපි කියන්නේ ආණ්ඩුව සත්භාවයෙන් මේ හොරු රකින්න හොරුන්ට දඬුවම් කරන්නට ආවනම් ඉස්සල්ලාම ලේසියෙන් හෙවියේ කාලේ වැලිතලාවෙන් වැහි නොගිය කාරණාවක් තමයි තමන්ගේ පන්තියේ තමන්ගේ යහළුවන් ටික නැත්නම් තමන්ගේ කඳවුරේ උදවිය මේ මෑතකදී කරන හොරකම් ටික වලට නිසි පිළියම් ටික දීලා නැති නිසි දඬුවම් ටික දෙන්න නැති ඒවා පරීක්ෂණ කරලා ඒවා පිළිබඳව ජනතාව විශ්වාසය ඇති වෙන විදිහට කටයුතු කරොත් මම හිතන්නේ අනිත් ඒවා කෙරේ එකෙන් එක ළඟ තියෙන දේවල් අපිට විග්‍රහ කරගෙන ගියොත් ඒවා පිළිබඳව පරීක්ෂණ කරගෙන ගියොත් අපිට පුළුවන් වෙයි හොරු අත්අඩංගුවට අරගෙන ඒ කටයුතු කරන්න. හැබැයි අද අධිකරණයේ මගින් දිය යුතු තීන්දුව නැත්නම් දඬුවම් මෙයාලා එලිපිහාලියේම දෙන්න උත්සාහ කිරීමක් අපිට පේන්න තියෙනවා. මොකද මේ අය අපේ ශ්‍රී ලංකාවේ නීතිය අනුව උපරිම දණ්ඩනයට ගියොත් මරණ දණ්ඩනය නියමුනහම ජීවිතාන්තය දක්වා සිර දඬුවම තමයි ලැබෙන්න තියෙන්නේ. හැබැයි මෙතුමලා වරදකරුවෙක් බවට ඔප්පු වෙන්නටත් කලින් මෙතුමලා මේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නට උත්සාහ කරන බවක් අපිට පේන්න තියෙනවා. සමහර අයට බලනහර කපාගෙන යන තත්ත්වයට පවම් බරපතල විදිහට මේ කාරණා පිළිබඳ සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා සැක සම්කහ ඕන තරම්
කෙනෙකුට සිතන්න පුළුවන්. ඒ නිසා මේ මරණ පිටිපස්සේ මොනවද ක්‍රියාත්මක වෙන්නේ කියන සැකයක් මම අපි කියන්නේ මේක මෙයාලම කරා කියලා. ඇත්තට වශයෙන්ම සිවිල් සතාගත්තා වෙන්න පුළුවන්. හැබැයි සියන විසි දසා ගන්න තැනට යනකම් මානසිකත්වය නිර්මාණය කරන්නට මෙයාට හැකියාව තියෙනවා. මොකද අපි දන්නවා ප්‍රභාකරන්ට පුළුවන්කම ලැබුණා මරාගෙන මැරෙන්න මිනිස්සු නිර්මාණය කරන්න. ඒ ත්‍රස්තවාදී තුල. ඉතින් එහෙමනිම ආభాසයක් තියෙන පිරිසක් තමයි ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ. ඉතින් එයාලගේ විවිධ උපක්‍රම අනුව කෙනෙක්ට ජීවිතේ දාලා යන්න තරමට පලිගය එක පැත්තකින් පලිගන්න තමන්ගේ ජීවිතේ පූජා කරලා විශාල පිරිසකින් පලිගන්නට මිනිස්සු නිර්මාණය කරන්න පුළුවන් වගේ මෙයාලට පුළුවන්කම තියෙනවා මට පේන්නේ. මිනිහෙකුට තමන්ට අවශ්‍ය නම් එයා ජීවිතේ දාලා යන තැනට තරකම් පීඩනයක් එල්ල කිරීමේ හැකියාවක් තියනවාද කියන සහ එහෙම හැකියාවක් තියෙනවා කියන එක මේවැනි කාරණා හරහා පැහැදිලි. ඒ නිසා අපි මේ රටේ ජනතාවගෙන් කියන්නේ මේ ආණ්ඩුව මේ කරන කටයුතු ප්‍රායෝගිකද මේ කියන දේවල් වලින් මේ උත්සාහ කරමින් ඉන්නේ තමන්ගේ හොරකම් ටික වහගන්නට වෙනත් අය දිහාවට දූෂණය යොමු කිරීම කියන කාරණය කියන එක තමයි අපිට පැහැදිලි වෙන්නේ. අපි ආණ්ඩුවට කියනවා මේ සෙල්ලම් ටික නතර කරලා පටන් ගන්න තමන් සුදනුනම් තමන් සත්භාවයෙන් මේ රට ආරක්ෂා කරන්න රටේ හොරකම දූෂණය වළක්වන්න ආපු අය නම් තමන්ගේ චෝදනා එල්ල වෙච්ච අය පිළිබඳව විවිධ කතා නිර්මාණය නොකර ඒ වගේ පරීක්ෂණ වේගවත් කරලා එයාට දඬුවම් ලබා දුන්නාම මම හිතන්නේ පුළුවන් වෙයි මේ අමාත්‍යාංශයෙන් ඉල්ලා ආස් වෙලා ගියන් පස්සේ මේ ප්‍රශ්නේ යටපත් කරගන්නට පුළුවන් කියලා හිතනවා නම් මම හිතන්නේ ඒවා සිහින පමණයි. අපි කියනවා ඔබතුමාලට මේ පරණ ආණ්ඩුවට චෝදනා කරනවා වගේම ඔබතුමාලගේ මේ ආණ්ඩුවටත් තව ආවිස නැහැ කියන එක අද රට තුල සමාජය තුල කතා කරන හැම කෙනෙකුගේම කාර්යභාරය තුල පැහැදිලි ඒකට ප්‍රකාශයන් තුල පැහැදිලි. ඒ නිසා ඔබ ජීවිත කාලය දක්වා ඔබතුමාලා සැලසුම් සකස් කරන හිටියත් ප්‍රාසිල් ලේකම් කාර්යාල වලටත් දේශපාලනයේ තමන්ගේ හෙන්චයියන් ඔබලා ඒ ප්‍රාසිල් ලේකම් කාර්යාලය දේශපාලනීකරණයට ලක් කරලා සමස්ත රටම දේශපාලනීකරණයට ලක් කරලා තමන්ගේ පැවැත්ම උදා කරගෙන යන්න පුළුවන් කියලා සිහින මාලිගාවල හිටියට මම හිතන්නේ ඒවට මේ රටේ ජනතාව ඉඩ තියන්නේ නැහැ කියන එක බොහොම පැහැදිලි. ජනතාව මේ පූර්වාදර්ශ දීලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පාලනය පෙරලා දැමීමේ කටයුතු වල. ඉතින් මම හිතන්නේ එතෙන්ට යන්නට කලින් ප්‍රජාතන්ත්‍රවාදීව පවා ජනතාව පෙළ ගැසීමෙන් කටයුතු කරන්නට පෙළඹෙයි. ඔබතුමාලා මේ කියන ලදරු විදිහට දේශපාලන එල්බෝඩ් ගහගෙන රාජ්‍ය පරිපාලනයේ යෙදිලා හිටියොත් මම හිතන්නේ මේ ආණ්ඩුවට වැඩි ආවුස නැහැ. ජනතාවට බොරුවෙන්ම ඔක්කොම කරන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා නම් ජනතාව මත බොරුවම පටවලා නැත්තම් බොරුවම කියලා මේ හොඳට මිනිහෙකුට කියනකොට මේක කියන්නේ බොරුවක් කියලා අවබෝධ වෙමින් තිබුණත් තමන් හිරිකිතයක් ලැජ්ජාවක් නැතුව කැතක් නැතුව බොරු කියන්නට තමන්ගේ නායකයන් ඉඳලා පල්හැ මට්ටමට එනකන් මේ අය පොළඹවලා තියෙනවා. ඒ තමයි ඒ කට්ටියගේ හැකියාව. ඒ නිසා බොරුව දැන් කරපු කාලය ඉවරලා තියෙනවා. බොරුවට රැවටුණු යුගය අවසන් වෙලා තියෙන නිසා මේ රටේ ජනතාව දැන් ආණ්ඩුව කරන කියන කාරණා දිහා හොඳට වගකීමෙන් බලන්නට කටයුතු කරන තත්ත්වයක් අපිට පේන්න තියෙන නිසා ආණ්ඩුවට අපි කියන්නේ දැන් බොරු කියයි නැතුව වෛරය වපුරවපුර ඉන්නේ නැතුව බොරු සාක්ෂි නිර්මාණය කර ඒ අයට බලපෑම් කර මේව යටපත් කරන්න උත්සාහ කරන්නේ නැතුව මම හිතන්නේ තමන්ගේ අයගෙන් පටන් අරගෙන නීතිය සාධාරණත්වයට ඉෂ්ට කරන්න කටයුතු කරොත් ජනතාවට මම හිතන්නේ සහ රටට සහ මේ කට්ටිය ආණ්ඩුවට සුබදායි වෙයි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. විපක්ෂයක් කියලා දමතුමාලා මේ දක්නේක ගන්න පුළුවන් නේද ජනතාවත් එක්ක ඉස්සරහට යන්න දැන් බලාගෙන ගියපොද විපක්ෂයක් ඇවිල්ලා එන්නෙම දුර්වල වෙනවා විපක්ෂ කණ්ඩායම් වල මන්ත්‍රීවරු මේ බිලිබා ගන්න හදනවා ආණ්ඩුව දැන් ඒක මන්ත්‍රීවරයෙක් කියාද තවත් කීප දෙයක් යන්නේ කියන මේ තත්ත්වය දිහා ලංකාවේ ප්‍රධාන විපක්ෂයට දමතුමාලාට වෙන්නේ විපක්ෂ නායකතුමාටයි විපක්ෂ නායකතුමාගේ ලාංඡනය හැටියට ටෙලිෆෝන් එක විතරයි වගේ ඉතුරු වෙන්නේ නෑ ඒ කියන කතා තුලම ජනතාවට ලොකු පණිවිඩයක් තියෙනවනේ. මේ අය පම්පෝරි ගහලා බොරු කියලා විවිධ දේවල් විශ්වාසයන් ජනතාව තුළ නිර්මාණය කරවලා 159ක් ජනතාවගේ මල් පැල වලින් උගතුන්ගෙන් ඇවිදින පුස්තකාල වලින් පුරවපු කඳවුර ඇතුලේ රටේ වගකීම් අරගෙන නිශ්‍යාකාරින්ව ඉෂ්ට කිරීමට හැකියාව තියෙන කණ්ඩායමක් ඒ 159 තුලවත් ඒ කට්ටියගේ කඳවුර ඇතුලේවත් නැහැ කියන එක අද ඔප්පු කරලා තියෙනවා. ඒ නිසා තමයි හොඳ නැහැ කියලා කියපු වල්පැල කියලා කියපු හොරුන් කියපු දූෂිතයින් කියපු වැඩපිළිවෙලක් නැහැ කියලා කියපු අර පරණ කඳවුරු වලම හිටපු හොරුමයි කියලා කියපු උදවියගේ ගෙවල් වටේ කැරකෙන්නට වෙලා තියෙන්නේ. දැන් එක්කෙනෙක් ගාවට ගිහිල්ලා එක්කෙනෙක් අරගෙන තියෙනවා. එක්කෙනෙක් අරගත්තට අපි කියන්නේ අතු කපල අරගෙන ගිහිල්ලා ඔය දිරාගෙන යන මැරෙමින් තියෙන විනාශ වෙමින් තියෙන ගහකට බට් කරලා ඒ අතර පණ ගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි කියන්නේ මේ ජනතාව මේකෙන් තේරුම් ගන්න ඕනේ. විශේෂයෙන්ම දක්ෂයෝ ටික ඉන්නේ දැන් එතුමලා මාලිමා රජයම ඔප්පු කරලා තියෙනවා මේ රට කල හැකි දක්ෂයින් කණ්ඩායම ඉන්නේ සමගි ජන බලවේගය ඇතුලේ කියන එක. ඒ නිසා මේ වක්‍රාකාරයෙන් එක්කෙනා දෙන්න අරගෙන ගිහින් ඉවර වෙලා සජ මේ මාලිමාවෙන් රට හදනකම් බලාගෙන ඉන්නේ නැතුව කල යුතු හොඳම දේ තමයි
සමගි ජන බලවේගයට ඍජුවම බලය ලබා දීම. සමගි ජන බලවේගය ඇතුළේ ප්‍රබලයින් දක්ෂයින් වැඩ කළ හැකි පිරිසක් ඉන්නවා කියන එක මාලිමාර රජයේ ජනාධිපතිවරයාගේ ඉඳලා එයාගේ ඇමති මණ්ඩලයේම තුගේ කඩ්ඩලෙම අද ප්‍රකාශ කරලා තියෙනවා, පිළි අරගෙන තියෙනවා. ඒ කට්ටිය විරුද්ධව ආරාධනා කරමින් ඉන්නවා අපේ අයට එන්න කියලා. ඒ වගේම ගෙවල් වලට ගිහිල්ලා වැඳ වැටමින් ආරාධනා කරමින් ඉන්නවා. ඒ නිසා මං හිතන්නේ ඒ දේශපාලනික වශයෙන් తాවකාලික තෘප්තීන් ලබන්න විවිධ අවශ්‍ය ආසාවන් තියෙන කට්ටිය හිටියට මේ අපේ ඒ විශ්වාසය තැබිය හැකි කට්ටිය කියන දක්ෂයින් කියන අය දන්නවා එහෙම ගිහිල්ලා රටක් කරන්න හැකියාවක් නැහැ. මෝඩයෝ ගොඩක් අස්සට රිංගලා ඒක උගුතෙකුට කරන්න පුළුවන් හැකියාව දෙයක් නැහැ කියන එක මම හිතන්නේ ඔය ආරාධනා කරන අය වගේම සමජීවි ජාලවලගේ හැම දෙනෙක්ම දන්න කාරණා නිසා සමගි ජන බලවේගය ගැන ඔබතුමාලා කිඹුල් කඳුළු හලන්න අවශ්‍යතාවයක් නැහැ. සමගි ජන බලවේගයේ මොනම ආකාරයෙන්වත් 20යි 24 වෙච්ච දේ නැවත වෙන්නට මෙරට ඉඩ තියන්නේ නැහැ. අපි වගකීමෙන් කියනවා මෙවර මාලිමාර රජය ගිලිහෙනකොට ඊගාව මේ රටේ ආණ්ඩු කරන බලවේගය බවට සමගි ජන බලවේගය පත් කරන්නට අපි සියලු දෙනාම කටයුතු කරනවා. ඒ වෙනුවෙන් එක්කාසු කළගත හැකි ප්‍රගතිශීලී විශ්වාසය තැබිය හැකි විශ්වාසනීය ඕනෑම නායකින් අපි එක්කාසු කරගන්නට ඉදිරිය තුල කටයුතු කරනවා. අපි ප්‍රබල සන්දානයකින් අපි ඒ ජයග්‍රහණය ඔබතුමාලා වෙනුවෙන් කරලා දෙන්න මැතිවරණයක අවශ්‍යතාවය විතරයි තියෙන්නේ. ආණ්ඩුවට මේ වගේ පම්පෝරික ගහින් නැතුව හොඳම දේ තියෙන්නේ දැන් මේ පළාත් සභා මැතිවරණයට අනේකනේ. තමන් ගාව ජනමතයක් තියෙනවා නම් තමන් ගාව දක්ෂියක් තියෙනවා නම් ඒ ජන දක්ෂිය පිළිබඳ විශ්වාසය තාමත් ජනතාවත් කරේ තියෙනවා නම් කයිවාරුක ගහින් නැතුව අපි කියන්නේ ඉක්මනින් පළාත් සභා මැතිවරණය තියෙන්නේ. එතකොට පුළුවන් ඔය හැමදෑම ඔබතුමාලා ඇනෑ නහන කවද්ද එකතු වෙන්නේ UMP සජබේ එකතු වෙන්නේ කවද්ද ඔබතුමාලා දිනන සන්දානෙ මොකද්ද ඔය කතුණු කාරණා ඔක්කොටම අපි උත්තර දෙන්න සූදානම්. අපිට අවශ්‍යතාවය තියෙන්නේ මැතිවරණ. ඉතින් මැතිවරණයක් නැතුව මැතිවරණයේ ව්‍යුහය දිහා බලන්නේ නැතුව අපිට සන්දාන වලට යම් යම් කොන්දේසි එනකොට යම් කිසි සාකච්ඡාවලට යනකොට අපි මොන මැතිවරණ ඉලක්ක කරගෙනද එකතු වෙන්නේ කියන එක මත තමයි අපිට ඒ වගේ සාකච්ඡා ඉදිරියට ගෙනියන්න. නිසා මැතිවරණයක් දෙන්න අපි ඉක්මනින්ම ඔබතුමාලා බලාපොරොත්තු වෙන ඒ සන්දානය නිර්මාණය කරලා ජයග්‍රහයි මාවතට සමගි ජන බලවේග ප්‍රමුඛ සන්දානය ගෙනියන්න අපි කටයුතු කරලා පෙන්නන්න. අපි වගකීමෙන් කියනවා මේ රටේ ගොඩනැගිය හැකි රට ගොඩනැගිය හැකි බලවේගයේ සමගි ජන බලවේගය කියන එක කාටවත් රහසක් නැහැ කියන එක වගේම අපි ඒක ලැබුණයින් පස්සේ මේ රට ගොඩනගලත් ඒක ප්‍රායෝගිකව ඔප්පු කරලා පෙන්වන්න සූදානම් ඉන්නවා කියන එක තමයි ඔබට කියන්න තියෙන්නේ.